ආයුබෝවන් සමහරලාට ඔබට හිතලා තියෙනවද ඇයි සමහර අය ළඟට ගියාම විතරක් හැමෝම ආකර්ෂණය වෙන්නේ කියලා. ඔවුන්ගේ මොකක්ද තියෙන රහස? ඒක උපතින් වෙන එකක්ද එහෙම නැත්නම් හදාගන්න පුළුවන් දෙයක්ද? ඇත්තටම කාන්තාන් වේවා පිරිමෙක් වේවා කෙනෙක්ව ආකර්ෂණය කරගන්නවා කියන්නේ අපිට ඉගෙන ගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක කුසලතාවයක්. ඒක ලොකු සල්ලියක් එහෙම නැත්නම් අතිශය ලස්සන රූපයක්ම අවශ්‍ය නැහැ. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ විද්‍යාත්මක තහවුරු. ඔබට ඕනෑම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් බලගතු මනෝවිද්‍යාත්මක රහස් පහක් ගැන. මේ රහස් පහම හරියට තේරුම් ගත්තොත් ඔබට ඕනෑම සමාජයක ඕනෑම පුද්ගලයෙක් ළඟ වටිනාකම වැඩි කරගන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ළඟ තියෙන bell icon එකත් click කරන්න. එතකොට අපේ අලුත්ම වීඩියෝස් නිකුත් වෙන සැනින් ඔබට දැනගන්න පුළුවන්. අපි යමු වීඩියෝට. පළමු රහස් තමයි ශරීර භාෂාව. අපේ මනස වගේම අපේ සිරුරත් අනිත් අයට පණිවිඩයක් දෙනවා. කෙනෙක් ළඟට ගියාම ඔබ ඔබේ දෑත් බැඳගෙන බිම බලාගෙන එහෙම නැත්නම් කුදු වෙලා ඉන්නවා නම් ඒකෙන් කියවෙන්නේ ඔබට විශ්වාසයක් නැහැ. එහෙම නැත්නම් ඔබ අනේකාට විවුර්ත නැහැ කියන එකයි. ආකර්ෂණීය කෙනෙක් හැම විටම ඕපන් පොස්චර් එකක් තියාගෙන ඉන්නවා. එනම් පපුව කෙලින් තියාගෙන උරහිස් පසුබට කරලා තමයි ඔවුන් වාඩි වෙන්නේ. අනිත් කෙනා එක කතා කරනකොට දෑත් වලින් යම් යම් අභිනයන් පෙන්වනවා. මේකෙන් ඔප්පු වෙනවා ඔබ ඕනෑම කෙනෙකුට විශ්වාස කරන්න පුළුවන් ශක්තිමත් පුද්ගලයෙක් කියලා. දෙවැනි රහස තමයි ඇස් සම්බන්ධතාවය. ඇස් කියන්නේ හදවතේ කැඩපත කියලා කතාවක් තියෙනවා නේද? ඒක හරියටම හරි. ඔබ කෙනෙක් එක්ක කතා කරනකොට ඔහුගේ ඇස් දෙක බලන්න. ඒකෙන් පෙන්눔 කරන්නේ ඔබ ඔහුට සවන් දෙනවා සහ ඔබ අවංකයි කියන එක. හැබැයි ඒක ඕනෑමට වඩා රවාගෙන බැලීමක් වෙන්න නම් දෙන්න එපා. ඒක අනිත් කෙනාව අපස්ථාවට පත් කරන්න පුළුවන්. විද්‍යාත්මක තහරලා තියෙනවා සාර්ථක සංනිවේදනයකට ඔබගේ ඇස් සම්බන්ධතාවය 70ක් වගේ තබා ගැනීම ප්‍රමාණවත් කියලා. කතා කරන අතරතුර ඔබත් සමග ඉන්න අනෙක් පුද්ගලයාගේ ඇස් දෙස බලා අවංකව hina වෙන්න. ඔබේ ඇස්වලම ධනාත්මක ශක්තියක් පිටනකොට මිනිස්සු નિરાයසයෙන්ම ඔබට ආකර්ෂණය වෙනවා. තුන්වෙනි රහස තමයි ගොඩක් අය මගහරන රහස. ඒ තමයි අවංකව සවන් දීම. අපි හැමෝම අපේ කතාවට ඇහුම්කන් දෙන කෙනෙක්. ආකර්ෂණීය කෙනෙක් වෙන්න නම් ඔබ හොඳ කතිකෙක් වෙන්න ඕනේ නැහැ. ඒ වුණාට හොඳ සවන් දෙන්නෙක් වෙන්න. කෙනෙක් කතා කරනකොට ඔබේ දුරකථන දෙස බලන්න එපා. එහෙම නැත්නම් අනිත් පැත්ත බලන්න එපා. ඔබේ මුල් අවධානයම ඔහුට දෙන්න. මනෝවිද්‍යාත්මක බලද්දී කෙනෙක් තමන්ගේ ප්‍රශ්නයක් හෝ අදහසක් කියනකොට අපි අවධානය සවන් දෙනවා නම් ඔහුගේ මොළේ සතුට ප්‍රදේශය උත්තේජනය වෙනවා. මේකෙන් වෙන්නේ ඔවුන් ගැන ලොකු වටිනාකමක් සහ විශ්වාසයක් ඇතිවීමයි. ඔවුන්ට සිතෙනවා ඔබ ඔවුන්ව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියලා. ඒ නිසා ආකර්ෂණය වෙන්න නම් මුලින්ම සවන් දෙන්න පුරුදු වෙන්න. හතරවෙනි රහස තමයි අවංකව ඇගීම. මිනිස්සු හැමෝම කැමති තමන්ව අගය කරනවට. ආකර්ෂණීය කෙනෙක් හැම විටම අනිත් අයගේ හොඳ දකිනවා. ඔබේ සහකරු යාළුවෙක් එහෙම නැත්නම් නාදුර කෙනෙකුට කමක් නැහැ. ඔවුන් කළ හොඳ දෙයක් දැක්කොත් ඒක අවංකවම අගය කරන්න. ඒ අගය කිරීම කුඩා දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයකට ඔයා හරි අද ලස්සනට ඇඳලා තියෙනවා. ඔයා කරපු වැඩේ ගොඩක් හොඳයි වගේ දේවල් ඔයාලට කියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මම මේ කියන්නේ බොරුවට කරන වර්ණනාවක් ගැන නෙවෙයි. ඒක බොරුව බව අනිත් අයට තේරෙනවා. මම කියන්නේ අවංක වගීමක් ගැන. ඔබේ වචන වලින් කෙනෙකුගේ හිත සංසුන් කරන්න පුළුවන් නම් ඔබට ඔවුන්ව පහසුවෙන්ම ආකර්ෂණය කරගන්න පුළුවන්. අවසාන සහ වැදගත්ම රහස තමයි සත්‍යවාදී සහ අව්‍යාජ වීම. ගොඩක් අය හිතනවා ආකර්ෂණීය වෙන්න නම් වෙන කෙනෙක් වගේ රඟපාන්න ඕන කියලා. එහෙම නැත්නම් හැමෝම කැමති විදිහට ඉන්න ඕන කියලා. ඒක වැරදි. ඔබට අනිත් අයව එකපාරක් විපාරක් රවට්ටන්න පුළුවන් වෙයි. හැබැයි දිගු කාලෙම ආකර්ෂණය වෙන්න බෑ. ලෝකයේ තියෙන ලොකුම ආකර්ෂණය තමයි ඔබේ අව්‍යාජ බව. ඔබේ වැරදි, ඔබේ අඩුපාඩු වගේම ඔබේ ශක්තියින් ගැනත් ඔබට අවබෝධයක් තියෙනවා නම් ඔබ ගැන ආඩම්බර වෙනවා නම් ඒ විශ්වාසය අනිත් අය નિરાයසයෙන්ම ඔබ වෙත ඇද ගන්නවා. ඇත්තටම පරිපූර්ණ මිනිස්සු කවදාකවත් ආකර්ෂණය වෙන්නේ නැහැ. සැබෑ මිනිස්සු තමයි ආකර්ශනීය. අද අපි කතා කළා ඔබට ඕනෑම කෙනෙක්ව ආකර්ෂණය කරගත හැකි බලගතු මනෝවිද්‍යාත්මක රහස් පහක් ගැන. මේවා එක රැයකින් හදාගන්න පුළුවන් දේවල් නම් නෙවෙයි. හැබැයි අද ඉඳන් ඔබ එදිනදා ජීවිතේ ඉඳන් පුරුදු කරන්න. කාලයත් එක්ක ඔබට තේරෙයි අනිත් අය ඔබට දක්වන ආකර්ෂණය වැඩි වෙනවා කියලා. ඔබ මේ ගැන මොකද හිතන්නේ? මේ රහස් පහෙන් වැඩියෙන්ම කැමති රහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ වැදගත් වුණා නම් ඔබේ යහළුවන්ට ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝකින් නැවත හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.